මේ වීඩියෝ එක චුට්ටක් බලපන් මේ දයාසිරි අඬ ගහනවා එයාගේ පරණ හොඳම යාළුවෝ සෙට් එකට මේ හොරු එන්නලු වංකොල්ලකාරයෝ වංචාකාරයෝ දූෂිතයෝ ඔක්කොම එකතු වෙන්නලු යත් එක්ක මේ ආණ්ඩු පෙරලන්න ආණ්ඩුව පළවා හරින්න එයාගේ පරණ යාළුවන්ට අඬ ගහන්නේ ඔන්න ඕවා අපි කිව්වනම් උඹලා අපිට බණීවි කෑ ගහවි ඔන්න අපි නෙමෙයි කියන්නේ ඔන්න එයා කියන්නේ එයාගේ ඇත්ත එයාගේ කටින්ම එයාම කියන තින් ඇත්ත අපි ඕවට අල්ලගන්න එපා අපි ඇත්තටම මතක තියාගන්න ඕන කාරණේ තමයි අනාගතයේ මේ සියලු පක්ෂ එකට එකතු වෙච්ච යම්කිසි අන්‍යෝන්‍ය වශයෙන් අඳුමතරමේ නිතරම ගිවිසුමකින් හරි නැත්නම් යම්කිසි විදියකට පළාත් සභාවේ තීරණ එනවා නම් යම්කිසි විදියකට ඔක්කොම එකතු වෙලා එක වැඩ පිළිලකට තරම් කරන්න පුළුවන් තරම් උත්සාහ කරන එක වැදගත් වෙනවා මොකද හේතුව මේ ආණ්ඩුව පරාජය කරන්න අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ විවිධ මතවාද තියෙන්න පුළුවන් හැම කෙනා අතර සමහර කට්ටිය ජාතිවාදී වෙන්න පුළුවන් සමහර කට්ටිය හොරු මංකොල්ලකාරයෝ ප්‍රශ්න තියන අය හරි දූෂණ චෝදනා තියන අය වෙන්න පුළුවන් හැබැයි අපිට දැන් එහෙම වෙන් කරලා කිරලා මැනලා ගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඔබ කිව්වා සමහර අය හොරු මංකොල්ලකාරයෝ දූෂණ චෝදනා තියෙන අය. ඒ කියන්නේ ආණ්ඩුවක් පෙරලන්න හොරු මංකොල්ලකාරයෝ දූෂණ චෝදනා තියෙන අය සමග උනත් එකතු වෙන්න දයාසිරි ජයසේකර